සාදරයෙන් පිළිගන්නවා වීඩියෝ එකට. මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ 2022 23 O level maths paper එකේ පළවෙනි paper එකේ B part එකේ ආපු දෙවෙනි ව්‍යුහගත රචනා ගාන. මේ ගාන අහලා තියෙන පරිමිතිය වර්ගඵලය කියන පාඩම් දෙක එකට එකතු කරලා ඔයාලට මේ පාඩම් වල මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මම පරිමිතිය වර්ගඵලයට වෙනම වීඩියෝස් දෙකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒවා බලලා ඒ අඩුපාඩු හදාගන්න. මේ වීඩියෝ එකෙන් බලමු මේ ගාන හදන්නේ කොහොමද? ඒ වගේම කොටස් වලට ලකුණු වෙනලා තියෙන්නේ කොහොමද කියලා. ඔයාලා මේ වගේ ව්‍යුහගත රචනා ගානක් හදනකොට මේ පේපර් එකේම දත්ත ලකුණු කරගන්න ගාන කියවා ගන්න ගාම. මුලින්ම ගාන බලමු. රූපයේ ACDF මගින් දැක්වෙන්නේ දිග මීටර් 30ක් සහ පළල 14ක් වන ඍජු කෝණාශ්‍රාකාර බීම් කඩක්. එහෙනම් දිග මීටර් 30යි පළල මීටර් 14ක් වෙනවා. ඒ දත්ත දෙක ලකුණු කරලා දීලා තියෙනවා. ඊළඟට කියනවා BE කියන රේඛාව මගින් සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ මේ වර්ගඵලයයි මේ වර්ගඵලයයි සමානයි. එහෙනම් මෙතන මීටර් 15යි මෙතනත් මීටර් 15ක් වෙනවා. ඊළඟට කියනවා ABGEF මගින් දැක්වෙන කොටස පිහිනුම් තටාකයක් සඳහා වෙන් කර ඇත. එතන කියන ප්‍රදේශය වෙන්නේ ABGEF කියන මෙන්න මේ කොටස පිහිනුම් තටාකයකට වෙන් කරලා තියෙනවා. එහි BGE යනු අර්ධ වෘත්තාකාර කොටසකි. BGE කියන්නේ අර්ධ වෘත්තාකාර කොටසක්. එතනදී මෙන්න මේ ABEF කියන එක ඍජු කෝණාශ්‍රයක් වෙනවා. දිග මීටර් 15යි පළල මීටර් 14ක් වෙනවා. ඒක අමතරව මම කිව්වේ. ඊළඟට කියනවා අඳුරු කර ඇති කොටසේ තන පිටට යැල්ලීම සඳහා වෙන් කර ඇත. ඒ කියන්නේ මේ ඉංග්‍රීසි අකුරු වලින් කිව්වොත් එimhe BCDEG කියන කොටසේ තන පිටට යැල්ලීමට වෙන් කරලා තියෙනවා. ගානේ රෝම ඉලක්කම් 1 කියනවා අර්ධ වෘත්තාකාර කොටසේ අරය සොයන්න කියලා. එහෙනම් රෝම ඉලක්කම් 1 මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටස වෙන්නේ BGE නේ. එහෙනම් ඒකේ මෙන්න මේ විස්කම්භය වෙනවා මීටර් 14ක්. මොකද මෙන්න මේ AF කියන ප්‍රමාණයම තමයි BE වෙන්නේ. එහෙනම් විස්කම්භය D කියලා ගමුකෝ. 14යි මීටර්. අරය වෙන්නේ 14යි මීටර් බෙදෙන්න ඕනේ දෙකෙන්. මොකද අරය කියන්නේ විස්කම්භය වගේ දෙගුණයක් ඉන්නවා. එහෙනම් අරය ලැබෙනවා මීටර් 7ක් විදියට. එහෙනම් රෝම ඉලක්කම් 1 මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟට රෝම ඉලක්කම් 2 බලමු. රෝම ඉලක්කම් 2 කියන්නේ පිහිනුම් තටාකයට වෙන් කළ කොටසේ පරිමිතිය සොයන්න කියලා. පිහිනුම් තටාකයට වෙන් කරේ මෙන්න මේ ABGEF කියන කොටස. එහෙනම් ඒකේ පරිමිතිය අහන්නේ. පරිමිතියේ ඉන්න පාද ටික ලියාගමු. මුලින්ම AB පාදය එනවා. ඊළඟට BE කියන ඡාප දිග එනවා. ඒකට එකතු වෙන්න ඕනේ EF කියන දුර ප්‍රමාණය. ඒකට එකතු වෙන්න ඕනේ FA කියන ප්‍රමාණය. එහෙනම් දැන් මේ ටිකට අගයන් ආදේශ කරගමු. AB කියන්නේ මීටර් 15යි. BE ඡාප දිග හොයා ගන්න ඕනේ. EF කියන්නේ මෙතන 15යි නම් මෙතනත් 15යි. FA කියන්නේ මීටර් 14යි. එහෙනම් දැන් දන්නේ නැති එකම දේ තමයි BE ඡාප දිග හොයාගන්න. මෙතන තියෙන අර්ධ වෘත්තයක්. වෘත්තයක නම් ඡාප දිග 2πr අර්ධ වෘත්තයක් නිසා ඒක දෙකෙන් ගුණ වෙන්න ඕනේ. 2πr ගුණ කිරීම දෙකෙන් 1. දැන් මේකට අගයන් ආදේශ කරගන්න ගම සුළු කරගමු. 2 5 කියන්නේ 7න් 22 r කියන්නේ මීටර් 7යි. මෙතන දෙකෙන් 1. දෙකට 2 සුළු කරමු 7ට 7 අයින් කරමු. ඡාප දිග එනවා 22යි මීටර් විදියට. එහෙනම් දැන් අගයන් ආදේශ කරගමු. 15යි මීටරයට එකතු වෙන්න ඕනේ 22යි මීටර්, ආයමත් 15යි මීටර්, ආයමත් 14යි මීටර්. 15යි 30යි 30යි 14යි 44යි 22යි 66ක් මීටර් විදියට මේ පිහිනුම් තටාකයේ පරිමිතිය ලැබෙනවා. එහෙනම් රෝම ඉලක්කම් දෙකත් මම හිතනවා පැහැදිලි ඇති කියලා. ගානේ ඉතිරි කොටස් වලට යන්න කලින් මේ කොටස් වල ලකුණු දුන්න විදිය බලමු. මුලින්ම අරය මීටර් 7යි කියලා හොයාගන්නකොට එක ලකුණක් තියලා තියෙනවා රෝම ඉලක්කම් 1ට. රෝම ඉලක්කම් 2 මෙන්න මේ ප්‍රකාශනයට එක ලකුණයි. ඡාප දිග හොයා ගන්නකොට එක ලකුණක් දීලා තියෙනවා. ඊළඟට අවසන් උත්තරයට එක ලකුණක් විදියට රෝම ඉලක්කම් 2ට ලකුණු 3ක් දීලා තියෙනවා. රෝම ඉලක්කම් 1ට එක ලකුණයි. රෝම ඉලක්කම් 3 අහනවා පිහිනුම් තටාකයට වෙන් කළ කොටසේ වර්ගඵලය සොයන්න කියලා. පිහිනුම් තටාකයට ගත්තේ මෙන්න මේ ABGEF කියන කොටසනේ. එතන තියෙන්නේ දිග මීටර් 15ක් සහ පළල 14ක් වෙච්ච ඍජු කෝණාශ්‍රයකුයි අරය මීටර් 7ක් වෙන අර්ධ වෘත්තයකුයි. එහෙනම් මේ දෙකේ වර්ගඵල වෙනම හොයලා ඒ දෙක එකතු කරා නම් මෙන්න මේ පිහිනුම් තටාකයේ මුළු වර්ගඵලය එනවා.
එහෙනම් ඍජුකෝණාශ්‍ර වර්ගඵලය එකතු වෙන්න ඕනේ අර්ධ වෘත්ත වර්ගඵලය. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය ගන්න දිග වරක් පළලෙන් දිග මීටර් 15යි පළල 14යි. ඒකට එකතු වෙන්න ඕන අර්ධ වෘත්ත වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය නම් ගන්නේ 5r වර්ගයෙන් අර්ධ වෘත්තයක් නිසා එකෙන් දෙකකින් එකක් ගන්න ඕනේ. 5r වර්ගය එකෙන් දෙකකින් එකක්. මේක සුළු කරගමු 15 වරක් 14. 4 වරක් 5 20යි බිඳුව දෙකක් ඉතුරුයි 4 වරක් 1 4යි 2යි 6යි. 1 වරක් 5 5යි 1 වරක් 1 1යි. බිඳුවයි 1යි 2යි. ඍජුකෝණාශ්‍රය වර්ගඵලය 210යි වර්ග මීටර කියලා ලැබෙනවා. ඒකට එකතු වෙන්න ඕනේ අර්ධ වෘත්ත වර්ගඵලය. 5 කියන්නේ 7න් 22යි r වෙන්නේ 7යි 7 වර්ගය වර්ග මීටර වලින් එන්නේ ගුණ කිරීම 2න් 1. මේක මෙතනම සුළු කරගමු 7ට 7 1යි 7 වර්ගෙන් 7ක් අයින් කරමු. 2ට 2 1යි 22ට 11යි. එහෙනම් 11 වරක් 7 77යි වර්ග මීටර කියලා මෙතනින් ලැබෙනවා. එහෙනම් මුළු වර්ගඵලය ලැබෙනවා 210ට 77 එකතු වුනහම 287යි වර්ග මීටර විදියට. ගානේ රෝම ඉලක්කම් 4ට යන්න කලින් මේ රෝම ඉලක්කම් 3ට ලකුණු දෙන විදිය බලමු. ඍජුකෝණාශ්‍රය වර්ගඵලය ලියා ගන්නකොට 1 ලකුණයි අර්ධ වෘත්තයේ වර්ගඵලය ලියා ගන්නකොට 1 ලකුණයි අවසන් උත්තරයට 1 ලකුණයි විදියට රෝම ඉලක්කම් 3ට ලකුණු 3ක් දීලා තියෙනවා. ඊළඟට බලමු රෝම ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4 කියන්නේ තන පිරලි ඇල්ලීමට වෙන් කර ඇති කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන. ඒ කියන්නේ මෙන්න මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන ඍජුකෝණාශ්‍රාකාර කොටස DC එක පාදයක් වන විදියට බීම් කරට එකතු කරන්න ඕනි කියලා. DC එක පාදයක් වන විදියට බීම් කොටසට එකතු කරන්න ඕනි කියලා කියනවා. එම කොටසේ දළ සටහනක් මිනුම් සහිතව දී ඇති රූපයම ඇඳ දක්වන්න. ගානේ මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයාගෙන ඉන්න එක. ඒකට සමාන වර්ගඵලයක් තියෙන ඍජුකෝණාශ්‍රයන් එකතු කරන්නේ. ඒ කරලා මේක DC එක පාදයක් කියලා දාන්නවා. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය ගන්නේ දිග වරක් පළලෙන් එක පාදයක් දන්නවනම් වර්ගඵලය දන්න නිසා අනිත් පාදේ හොයාගන්න පුළුවන්. එහෙනම් අඳුරු කළ කොටසේ වර්ගඵලය ඒක හොයාගන්නේ මෙන්න මේ මුළු ඍජුකෝණාශ්‍රය වර්ගඵලෙන් පිහිනුම් තටාකයේ වර්ගඵලය 287යි වර්ග මීටර කියලා හොයාගත්තා. ඒක අඩු කරා නම් හරි. එහෙනම් මුළු වර්ගඵලය එන්නේ 30 වරක් 14. එකෙන් අඩු වෙනවා 287යි වර්ග මීටර. 30 වරක් 14 සුළු කරගමු. 4 වරක් 0.0යි 4 වරක් 3 12යි. 1 වරක් 0.0යි 1 වරක් 3යි. 0යි 2යි 4යි. 420යි වර්ග මීටර. එකෙන් අඩු වෙනවා 287යි වර්ග මීටර. 420න් 287ක් අඩු කරමු. 10න් 7ක් 3යි 11න් 8ක් 3යි 3න් 2ක් 1යි. එහෙනම් 133යි වර්ග මීටර. ඊළඟට ගාන කිව්වා ඍජුකෝණාශ්‍රය වර්ගඵලය සමාන වෙනවා කියලා මෙන්න මේ අඳුරු කරපු කොටස. එහෙම නැත්නම් තන පිරලි අල්ලපු කොටසේ වර්ගඵලයට. ඊළඟ එක සමාන වෙන්නේ 133යි වර්ග මීටර වලට. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය ගන්න දිග වරක් පළලෙන් මෙතන DC එක පාදයක් එහෙනම් 14යි මීටර. එහෙනම් ඉතිරි පාදයේ දිග හොයා ගන්න ඕනේ. ඒක සමාන වෙන්නේ 133යි වර්ග මීටර වලට. මීටරට මීටර සුළු කරමු. ඉතිරි පාදේ ලැබෙන්නේ 133යි මීටර බෙදීම 14න්. 133 14න් බෙදමු. 133 14ව 9යි. මොකද 140 වෙන්නේ 14 වරක් 10යි. 9 වරක් අතර 36යි 3ක් ඉතුරු වෙන්නේ 9 වරක් 1 9යි 3යි 12යි. 13න් 6ක් 7යි. මෙතන දශම තිතක් තියලා බිඳුවක් පල්ලයට ගන්න ඕනේ. 70ට 14 5යි. 5 වරක් 14 70යි. 70න් 70 බිඳුවයි. එහෙනම්
ඉතිරි පාද ලැබෙනවා 9.5 මීටර් විදියට. එහෙනම් දැන් දල සටහන අඳිමු. එක පාදයක් DC 14 මීටර්, අනිත් පාදය 9.5ක් එන්න ඕනේ මේ පැත්තට. ඒක ඇඳලා ලකුණු කරන්න 9.5 මීටර් කියලා. මෙතන ඍජුකෝණී මුල් ලකුණු කරන්න. කළා පල්ලෙහාටත් ඇඳලා ඍජුකෝණී මුළු හතර ලකුණු කරන්න. එහෙනම් ඔන්න ඔක තමයි දල සටහන අඳින විදිය. දැන් බලමු මේ හතරවෙනි කොටසට කොහොමද ලකුණු වෙන් වෙලා තියෙන්නේ කියලා. මුළු වර්ගඵලය හොයාගන්න කොටසට එක ලකුණක් දීලා තියෙනවා. ඉතිරි පාදයේ දිග 9.5 මීටර් කියලා හොයාගන්නකොට එක ලකුණක් දීලා තියෙනවා. ඊළඟට මේ දල සටහන අඳිනකොට තවත් එක ලකුණක් දීලා තියෙනවා. දල සටහනේදී අනිවාර්යයෙන්ම 9.5 මීටර් ලකුණු කරලා තියෙන්න ඕනේ. එහෙනම් මම හිතනවා ඔයාලට ගාන හදපු විදියයි කොටස් වල ලකුණු දුන්න විදිය පැහැදිලි ඇති කියලා. මොනවා හරි අපැදිලි දැනක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාලා අහන්න. මම අනිවාර්යයෙන්ම උත්තරයක් දෙන්නම්. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.